ඔයාලා මහන ඔයාලගේ ඇඳුම් ලොකු ලොකු shops වලට දාලා විකුණ ගන්න ඔයාලා කැමතිද? එහෙනම් මෙන්න මේ ටික කරලා බලන්නකෝ. මුලින්ම හොඳ මැටීරියල් එකක් තෝරගෙන ඔයාලට මහන්න පුළුවන් උපරිම ක්වොලිටියට ඇඳුම ඔයා මහන්න ඕනේ. ඔයා ඒ ඇඳුම මහනකොට ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එක ඔයා මහන ඇඳුමට එකතු කරලා තියන්න ඕනේ. ඔයාලට ඒක පහසුවෙන්ම කරන්න පුළුවන් ලේබල් එකකින්. මේ තියෙන්නේ එහෙම කරපු ලේබල් එකක්. මේ තියෙන්නේ මේකේ බ්‍රෑන්ඩ් නේම් එක. එතකොට මේ තියෙන්නේ මේකේ තියෙන care instructions. මේ වගේ care label එකක් හෝ මෙන්න මේ විදිහේ brand label එකක් ඔයාගේ ඇඳුමට එකතු කරගන්න පුළුවන්. මේකේ තියෙන්නේ brand name එකයි අදාළ size එකයි විතරයි. මේ වගේ label එකක් ඔයාලගේ ඇඳුමට එකතු කරගන්නකොට පුළුවන් තරම් හොඳම quality එකේ label එකක් එකතු කරගන්න. මොකද එකපාරකින් හේදිලා යන label එකක් ඔයාලා එකතු කරගත්තොත් ඔයාලගේ නමත් එක්කම හේදිලා යනවා ඉතින්. ඔය විදිහට හදාගන්න ඔයාගේ sample එකක් නෙමෙයි සාම්පල් කීපයක්. ඇඳුම් කීපයක් ඩිසයින් කීපයකින් සාම්පල්ස් අරගෙන ඔයා කතා කරන්න ඕනේ ඔයාට විකුණන්න ඕන ආයතනයේ පර්චේසින් මැනේජර්ට. කොහොමද ඒක හොයාගන්නේ? කම්පැනි එකට කතා කරන්න ඔයාට ඒ නම්බර් එක හොයාගන්න පුළුවන්. කම්පැනි එකට කතා කරලා ඔයා කියන්න මෙහෙම ඔයාගේ ඇඳුම් මෙහෙම වගේක් තියෙනවා. ඔයාට මේ විදිහට විකුණන්න ඕනේ කියලා අදාළ කම්පැනි එකේ පර්චේසින් මැනේජර්ට කතා කරන්න පුළුවන්. එතකොට එයාලට වෙලාවක් දෙනවා මෙන්න මේ වෙලාවෙදි ගෙනල්ලා එහෙම නැත්නම් එයාලා කියනවා අපි සාම්පල් බාරගන්නේ නැහැ. අන්න එහෙම මොනවා හරි විස්තරයක් ඔයාලට කියනවා නැත්නම් මේ වෙලාවට ගෙනත් දෙන්න. එහෙම කියලා ඔයාලට වෙලාවක් දෙනවා. මෙන්න මේ වෙලාවට තමයි ඔයා අපිට මේක ගෙනත් දෙන්න ඕනේ කියලා. ඔයාලට තියෙන්නේ පුළුවන් තරම් ලස්සනට මේ ටික ලස්සනටම පැක් කරගෙන හරිම නීට් එකට හරිම පිළිවෙලට අදාළ වෙලාවට විශේෂම වෙලාව වැදගත් අදාළ වෙලාවට හරි පිළිවෙලට ওই ටික අරගෙන යන්න ගිහිල්ලා විශේෂයෙන් ප්‍රසන්නව යන්න ලස්සනට යන්න ඊට අමතරව ගිහිල්ලා බය නැතුව කතා කරන්න. ඒ කෙනා දැනගන්න ඕනේ ඇත්තටම ඔයාලට හැකියාවක් තියෙනවා මෙන්න මේ දේ කරන්න කියලා. විශ්වාසවන්තව දිගටම ඒගොල්ලන්ට වැඩ දෙනවයි කියලා නිමි ඇඳුම් හරිම ක්වොලිටි එකට පිළිවෙලට කරනවයි කියලා. ඔයාගෙන් විස්තර අහයි කොච්චරක් වැඩ කරනවද? මොන මොන මැෂින් තියෙන්නේ? මොන ඩිසයින්ස් ද ඔයගොල්ලෝ මහන්නේ? ඒ වගේ දේවල් අහයි ඒවට සූදානම් යන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයා කරපු සාම්පල් කීපයක් අරගෙන යනවා කලින් කරපුවා දැන් කරන ඒවා ඒ සියල්ලම අරන් ගිහලා පෙන්නලා කතා කරන්න සාධාරණ මිලකට දෙන්න බලන්න ඔයාලට පුළුවන් ඔයාගේ සේල් එක කරගන්න. ඊට අමතරව ඔයාට ළඟම තියෙන ටවුන් එකේ ෂොප් එකකට ඕක දෙන්න ඕනේ නම් ඔයාලගේ ඇඳුම් විකුණන්න ඕනේ නම් ඔයාලට තියෙන ඔයාගේ ඇඳුම් වල හොඳ ක්වොලිටි සාම්පල්ස් තරගෙන දෙලින් මේ ෂොප් එකට ගිහිල්ලා අදාළ ෂොප් එකේ මැනේජර්ව හම්බ වෙන්න. මැනේජර් වෙල ෂොප් එකේ හිටියේ නැත්නම් වැඩ කරන අය ඔයාලට කියනවා මැනේජර් මේ වෙලාවට ඉන්නවා. එහෙම නැත්නම් මැනේජර් මෙතන ඉන්නේ. එහෙම නැත්නම් අඩතරම මැනේජර්ගේ ෆෝන් නම්බර් එකක් හරි වට ඉල්ල ගන්න පුළුවන්. ඒ විදිහට මැනේජර්ව කන්ටැක්ට් කරගෙන ඔයාලට පුළුවන් කතා බහ කරලා ඔයාගේ ඇඳුම් සේල් එක කරගන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තව මොන වගේ වීඩියෝස් දෝනේ, තව මොනවද ඔයගලන්ට දැනගන්න තියෙන්නේ කියලා කමෙන්ට් එකකින් ඔයගලගේ අදහස් අපිට කියන්න. ඉදිරියේදී අපි තව වීඩියෝස් එක්ක හම්බ වෙමු.